මත්නි ඔබටද කියන්න තියෙන්නේ පව්කාරයෝ නම් ඇසුරු කරන්න එපා. සත්පුරුෂයෝ ඇසුරු කරන්න. හිත නිවෙන බණක් අහන්න. ජීවිතයට යමක් එකතු කරගන්න පුළුවන් යමක් අහන්න. ඒවා කියලා දෙන අය ඇසුරු කරන්න. ඊට පස්සේ වඳින්න පුදන්න පුරුදු වෙන්න. ශාස්ත්‍රුන් වහන්සේට ශ්‍රී සද්ධර්මයට ගරු කරන්න. ආර්ය මහා සංඝරත්නයට ගරු කරන්න. පුදන්න පුරුදු වෙන්න. ඇද හොයන්න පුරුදු වෙන්න එපා. ඒ නිසා සත්පුරුෂය ඇසුරු කරන්න. කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න. ධර්මය අහන්න. මේ කන් දෙක ලැබුණේ සංසාරේ පිනකට. කන් ඇහෙන්නේ නැති බීරි මිනිසෙක් දැක්කොත් අපිට හිතෙනවා මොන් සංසාරේ කොච්චර පව් කරලා ඇතිද කියලා. එහෙනම් අපේ සවම්පත් දෙක ඇහෙන්නේ පිනකට. ඔය ඇහෙන කන් දෙකෙන් බලන්න දවසේ වැඩිපුර මොනවද අහන්නේ කියලා. දුක් අදෝනා, බැරි බැරියාව, නැති නැරියාව ඕවා දවසේම අහන්නේ. කච්ච කච්චේ අනේ මේ හිත සුවපත් කරන බණපදයක් පැයක් හරි අහන්න නැත්තම් දවසකට සුවපත් වෙනවා. කවදා හරි සුවපත් වෙනවා. මේ අහන බණෙන් කවදා හරි සුවපත් වෙනවා. සාර අසංඛී කල්ප ලක්ෂ 4කට කලින් ගෞතම කියන නාමය අහපු කෙනා සුවපත් වුණා. ධර්මය අහන අය කවදා හරි සුවපත් වෙනවා. සංසාරි කර්ම චක්‍රයෙන් දැන් බැට කකා අමාරුවෙන් සිල් රැක්කත්, අමාරුවෙන් බණ භාවනාව කළත්, අමාරුවෙන් ජීවිතේ ගැට ගහගෙන ගියත් බණ අහන එක නතර කරන්න එපා. ඔය දුක් වලින් ඔබ සුවපත් කරන්නේ අහන තථාගත ශ්‍රී සද්ධර්මය.